හරි අයිබෝවන් පුතේ අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා සදිශ සංඛ්‍යා පාඩමේ මූලික කොටස් ටික. ඒ කියන්නේ මොනවද ධන සහ ඍණ කියන්නේ මොනවද එකතු කිරීම සහ අඩු කිරීම කියන්නේ. දිශාවන් සහ ගණිත කර්ම පිළිබඳ වෙන වෙනම අවබෝධයක් අපි ලබා ගත්තා. අද අපි කතා කරන්න යන්නේ සදිශ සංඛ්‍යා පාඩමේ එකතු කිරීම හා අඩු කිරීම ගැටලු විසඳන්නේ කොහොමද කියන එක. එකතු කිරීම හා අඩු කිරීම ගැටලු විසඳන්නේ කොහොමද කියන එක. මේ තියෙන්නේ මූලික අවස්ථාවේ ගැටලු කීපයක් විතරයි. අපි බලමු කොහොමද මේක විසඳගන්නේ කියලා. මේක ලේසියි කියලා හිතන්න එපා. සංකල්පය හරියට තේරුම් ගන්න. මේ විදිහට මේ සංකල්පය හරියට ඔලුවට දාගත්තොතින් ඔයාලට සදිශ සංඛ්‍යා පාඩමේ ඕනෑම ආකාරයක ගැටලුවක් මේ ක්‍රමය හරහා විසඳ ගැනීමට හැකියාව තියෙනවා. ඒකෙන්ද මේක මේ ගණන් ටික දැක්ක ගමන් හරිම ලේසි ගණන් ටිකක් එහෙම කියලා මේක පැත්තකට දාන්න එපා. මේ සංකල්පය මේ කියලා දෙන සංකල්පය පොඩ්ඩක් බලන්න. ඔයාලට අලුත් දෙයක් වේවි මේක. මම දන්නවා අනිවාර්යයෙන්ම මේක මේ විදිහට කවුරුවක්ම උගන්වලා නැහැ කියලා. ඒකින්ද තමයි මම මේ විදිහට ඔයාලට උගන්වන්නේ. මේක බොහොම පහසුයි අවබෝධ කරගන්න මේ විදිහට ඉගෙන ගත්තම සදිශ සංඛ්‍යා කොටස. හරි. අපි බලමු දැන් මොනවද මේ ධන සහ ඍණ කියන්නේ කියලා. පහසුවෙන් අපිට මතක තියාගන්න ලේසි ක්‍රමයක් අපි බලමු. හරි. පුතේ ධන කියලා තියෙනවා නම් මොනවා හරි සංඛ්‍යාවක් ධන කියලා තියෙනවා නම් මතක තියාගන්න අපිට පුළුවන් මෙයාට නමක් දෙන්න. පුතේ නිතරම ධන අපි දාන ජ්‍යොතිර්වේදයේ කතා කරන ධන ලාභ ඔය නිතරම අපිට ලැබෙන ඒවා. හරිද? එහෙනම් අපිට පුළුවන් ධන කියලා කියන්නේ මොනවද? මා ළඟ ඇති මුදල්. මන් ගාව දැන්ට තියෙන ඒවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මට ලැබෙන මුදල්. කාගෙන් හරි මට සල්ලි එනවා නම් අන්න ලැබෙනවා නම් අන්න ලැබෙන මුදල් වලට කියන්න පුළුවන් ධන කියලා. එහෙම නැත්නම් අපි මොනවා හරි දෙයක් කඩේට ගිහිල්ලා සල්ලි දීලා අරගත්තට පස්සේ පුතේ මුදලාලි විසින් අපට ඉතුරු ලැබෙනවනේ කිසියම් මුදලක්. අන්න ඉතිරි මුදලටත් අපිට ධන කියලා කියන්න පුළුවන්. දැන් ඔයාලට පැහැදිලිව පේනවා මේ තුනම අපට ලැබෙන ඒවා. මල් ළඟ තියෙනවා කියන්නේ කොහොමත් මට ලැබෙන දෙයක්. එහෙනම් තව කාගෙන් හරි මට ලැබෙනවා නම් ඒකත් මට ලැබෙනවා. ඉතිරි මුදල් කියන එක ඒකත් ලැබෙනවා. එහෙනම් පුතේ ධන කියන්නේ නිතරම ලැබෙන ඒවා. මතක තියාගන්න මේ නම් තුන ධන කියන්නේ එහෙනම් මෙන්න මේ නම් තුනට අදාළව ලැබෙන ඒවා. මොනවද පුතේ එතකොට ඍණ කියන්නේ? ඍණ කියන්නේ පුතේ ණය මුදල්. එහෙම නැත්නම් ගෙවීමට තියෙන මුදල් තමයි ඍණ කියලා කියන්නේ. එහෙනම් ඍණ කියන්නේ නිතරම අපෙන් ඈතට යන ඒවා. ගිලිහිලා යන ඒවා තමයි ඍණ කියන්නේ. හරි? පාඩුයි අලාභයි අන්න ඒවට තමයි ඍණ කියලා කියන්නේ. එහෙනම් අපිට තව ණයක් ගෙවන්න තියෙනවා නම් ඊට පස්සේ නැත්තම් තව මොනවා හරි ගෙවීමක් සිදු කරන්න තියෙනවා නම් අන්න ඒවට තමයි අපි ඍණ කියලා කියන්නේ. එහෙනම් ඔන්න මූලිකව අපට මතක තියාගන්න තියෙන පොඩි කොටසයි මොකද්ද පුතේ ධන කියන්නේ මල් ළඟ තියෙන නැත්තම් මට ලැබෙන නැත්තම් ඉතිරි මුදල්. ඍණ කියන්නේ මොනවද? ණය මුදල් නැත්තම් මට ගෙවන්න තියෙන මුදල්. හරි. දැන් බලමු අපි මෙන්න මේ අපි ඉගෙන ගත්ත මෙන්න මේ අපි නම් කරපු කොටස් කොහොමද මේ වගේ ගැටලුවකට පාවිච්චි කරන්න කියලා කතාවක් අපි හදාගන්න ඕන. ඒ කතාව හදාගත්තට පස්සේ පුතේ ඕනම ගැටලුවක් පහසුවෙන් විසඳන්න පුළුවන්. මම දැන් කියලා දෙන්න කොහොමද මේ කතාවෙන් මේක ගන්න කියලා. දැන් ඔයාලා දන්නවා මේක හරිම ලේසියි කියලා හිතන්න පුළුවන්. 8න් 3ක් අඩු කරලා උත්තරේ දෙන්න. හැබැයි මෙතන මොකද්ද වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි නෑනේ. හරිද? බලන්න වෙන්නේ මොකද්ද කියලා. පුතේ මේ 8 කියන්නේ මං ගාව තියෙන මුදලක්. පළවෙනි උදාහරණේ 8. මේ තියෙන්නේ ඇත්තරම ධන 8නේ බලන්න පුතේ මම මෙයා අහවහ ගත්තා. කවුද මෙතන ඉතුරුලා ඉන්නේ? මේ 8. එහෙම නැත්නම් ධන 8. ධන 8 කියන්නේ මොනවද මේ? මෙයාගේ දිශාව මොකද්ද? මෙයා නෙවෙයි. මේ මල් ළඟ තියෙනවා. එහෙම නැත්නම් මට ලැබෙන නැත්නම් ඉතිරි වෙච්ච මුදලක් කොහොම හරි. මං ගාව එහෙනම් තියෙන ගාණක් මේ 8 කියන්නේ. මොකද්ද වෙන්නේ? මම කඩේට ගිහිල්ලා පුතේ 3ක මොනවා හරි ගන්නවා. රුපියල් 3ක මොනවා හරි ගන්නවා. අන්න කඩේට මම 8ක් ගෙනියනවා රුපියල් 3ක මොනවා හරි ගන්නවා. කීයක්ද පුතේ ඉතුරු වෙන්නේ? මුදලාලි මට ඉතුරු 8ම තියාගන්නවද? නෑ 8ම තියාගන්නේ හරි. අපිට අපි මිලදී ගත්ත දේට අදාළ ගාස්තුව 3යි. එහෙනම් මුදලාලි අපි දුන්න 8න් 3ක් තියාගෙන ඉතුරු රුපියල් කීයද? 5 අපට දෙනවා. අන්න පුතේ ඒකයි මෙතන වෙන්නේ. හරි. එහෙනම් 8ක් ගෙනිච්චා 3ක් මුදලාලි තියාගත්තා. එහෙනම් අපට පුතේ ලැබෙනවා. ඉතුරු සල්ලි අපට ලැබෙනවා. එහෙනම් මොකද්ද අපිට ලැබෙන එකේ ලකුණ? ධන. එහෙනම් පුතේ ධන තමයි ලැබෙන්නේ. කීයද ලැබෙන්නේ? 5ක්. පුතේ අපිට මේකේ උත්තරේ 5 කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් ධන 5 කියලා ලියන්නත් පුළුවන්. පැහැදිලිනේ?
හරි. දෙවෙනි උදාහරණය බලමු. මං ගාව රුපියල් 8ක් තිබුණා. හරිද? ඊට පස්සේ බලන්න මොකද්ද කරේ? ධන 3ක්. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මේක ඊළඟට වැදගත්ම දේ මට චුට්ටක් ඔයාලට කියන්න අමතක වුණා. කොහොමද පුතේ මේ ගාන කියවන්නේ? මේ ගාන කියවන්න බලන්න. 8 අඩු කිරීම 3 මිසක් 8 ඍණ 3ද මේ? නෑ 8 ඍණ 3 නෙවෙයි. හරිද? මේ තියෙන්නේ 8 අඩු කිරීම 3. මේ කවුද? 8 එකතු කිරීම 3. පැහැදිලිනේ? මේ 8 අඩු කිරීම 3 මෙයා 8 එකතු කිරීම 3. ඇයි පුතේ එහෙම උනේ? දෙන්න අතර තියෙනවා නම් එයා ගණිත කර්මයක් කියලා මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. මතක නැත්නම් පොඩ්ඩක් ආයෙම ගිහිල්ලා බලන්න. ඉලක්කම් දෙකක් අතර තියෙනවා නම් එයා ගණිත කර්මය. එහෙනම් මෙයා ඍණ නෙවෙයි අඩු කිරීම. ඉලක්කම් දෙකක් අතර තමයි මෙයා තියෙන්නේ. එහෙනම් මෙයා ධන නෙවෙයි එකතු කිරීම. බලන්න මේක කොහොමද කියවන්නේ? මෙයාව කියවන්නේ පුතේ. මෙයාව කියන්නේ මේ වැදගත්. හරිද? මෙයාව කියවන්නේ කොහොමද? මෙයාව කියවන්නේ පුතේ ඍණ 8. ඍණ 8 අඩු කිරීම 3. මෙයාව කියවන්නේ කොහොමද? ඍණ 8 අඩු කිරීම 3. දැන් බලන්න මේ 8යි 3යි අතර තමයි මෙන්න මෙයා ඉන්නේ. එහෙනම් මෙයා පුතේ ඍණ නෙමෙයි ගණිත කර්මයක්. හැබැයි පුතේ මේ ඉස්සරහා ඉන්න 8 ඉස්සරහා තියෙන ඉරි කෑල්ල එයා ඉන්නේ ඉලක්කම් දෙකක් අතරද? නෑ ඉලක්කම් දෙකක් අතර නෙමෙයි එයා ඉන්නේ තනියම. ඒ කියන්නේ මෙයා දිශාවක්. එහෙනම් මේ තියෙන්නේ ඍණ 8. අන්න පුතේ ඍණ 8 කියලා ලිව්වා. මෙයා ඉන්නේ පුතේ කවුද? 3යි 8යි මැද්දේ. 8යි 3යි මැද්දේ තමයි මෙයා ඉන්නේ. එහෙනම් මෙයා ගණිත කර්මයක්. ඒ කියන්නේ එයා අඩු කිරීම. මේ 3 මෙතන. දැන් අපි බලමු කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. පුතේ මම ඔයාලට කිව්වා මොනවද ඍණ කියන්නේ? ණය. ඍණ කියන්නේ ණය. මේක අපිට ලේසියෙන් හදන්න පුළුවන්. මංගාව රුපියල් 8ක් තිබුණා. මේ ධන 8 තින්නේ. මංගාව රුපියල් 8ක් තිබුණා. ඊට පස්සේ දැන් මෙයා වහගන්න පුතේ. මොකද්ද වෙන්නේ? ධන 3. ඒ කියන්නේ මට තව 3ක් ලැබුණා. 8ක් තිබුණා 3ක් ලැබුණා. 8ක් තිබුණා 3ක් ලැබුණා. 8ක් තිබුණා 3ක් ලැබුණා. එහෙනම් පුතේ මොකද්ද අපට එන උත්තරේ? 8ක් තිබුණා 3ක් ලැබුණා 8යි 3යි එකතු කරා එහෙනම් කීයද? 11යි. දැන් එහෙනම් මං ගාව රුපියල් කීයක් තියනවද? 11ක් තියෙනවා. පුතේ මං ගාව තියෙන ඒවා කියන්නේ මන්ට ලැබිලා තියෙන ඒවානේ. එහෙනම් ලැබිලා තියෙන ඒවා මොනවද? ධන. එහෙනම් උත්තරේ මට පුළුවන් 11. එහෙම නැත්නම් ධන 11 කියලා ලියන්න. පැහැදිලි නේ? හරි. තුන්වෙනි උදාහරණය බලමු. මේක තමයි පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන දේ. හරි. දැන් ලේසියෙන් පළවෙනි ගණන් දෙක ලේසියෙන්ම කරාට මෙන්න මේකට පොඩ්ඩක් කල්පනා කරන්න ඕන මේ කට්ටියට. හරි. බලන්න මොකද කියලා. මම දැන් මම ඒකයි පුතේ සංකල්පය අහගන්න කියලා කිව්වේ. හරි. සංකල්පය අහගන්න. එතකොට මේක මේ කතාව මේකට දාගත්තට පස්සේ අපිට මේ ගාන හදාගන්න ලේසි. බලන්න. එහෙනම් ඍණ 8. ඍණ 8 කියන්නේ මම කඩේට පුතේ ණය 8ක් තිබුණා. ඒ කියන්නේ මම කලින් කඩේට ගිහිල්ලා ණයට අරගෙන රුපියල් 8ක ණයට මොනවා හරි අරගෙන. මොකද්ද ඊට පස්සේ මම කරන්නේ? ආයි මොකද්ද මම කරලා තියෙන්නේ? ඈ? මොකද්ද මම කරලා තියෙන්නේ? කලින් මම ණය 8ක් මට කඩේට ණය 8ක් තිබිලා තියෙන. ඒ කියන්නේ මම කලින් මොනවා හරි කඩේට ගිහිල්ලා අරගෙන සල්ලි දීලා නැහැ. රුපියල් 8ක මොනවා හරි අරගෙන ණයට. දැන් පුතේ මෙයා මහගන් කවුද ඉන්නේ? දැන් ඉන්නේ ඍණ 3. මෙයා වහගත්තට පස්සේ ඉන්නේ ඍණ 3. හරි දැන් මෙයා නෑ කියලා හිතන්න. ඍණ 3 කියන්නේ පුතේ එයත් ණය. එහෙනම් පුතේ කලින් ණය 8ක් තිබුණා. ආයි කඩේට ගිහිල්ලා ආයි 3ක මොනවා හරි අරගෙන ණයට. පුතේ දැන් මොකෝ වෙන්නේ? ණය පොතේ මුදලාලි තව ලියා ගන්න. එහෙනම් කලින් ණය 8යි දැන් ණය 3යි ඔක්කොම ණය කීයද? ණය ඔක්කොම තියෙන පුතේ 11යි. මම කියනවා ණය කියන්නේ මොනවද? ණය කියන්නේ ඍණ. එහෙනම් පුතේ උත්තරේ ඉන්නේ මොකද්ද? ඍණ 11යි. අන්න පැහැදිලි නේද? උත්තරේ ඉන්නේ ඍණ 11යි. පුතේ ගාන කියවන්නේ කොහොමද? ගාන කියවන්නේ මෙහෙම. ඍණ 8 අඩු කිරීම 3. ඍණ 8 අඩු කිරීම 3. ඇයි? මෙයා ඉන්නේ ඉලක්කම් දෙකක් අතර නෙවෙයි තනියම ඉන්නේ. හැබැයි පුතේ මෙයා ඉන්නේ මෙන්න මෙතන මේ ලකුණ තියෙන්නේ ඉලක්කම් දෙකක් අතර 8යි 3යි මැද්දේ. ඒකින්ද මෙයා ගණිත කර්මය එහෙම නැත්නම් අඩු කිරීම. එහෙනම් ඍණ 8 අඩු කිරීම 3. කොහොමද ගාන හදන්නේ? ඍණ 8යි කියන්නේ ණය 8යි. කලින් ණය 8ක් මම කඩේට තිබුණා. මොකද ඊළඟට කරන්නේ?
ආයි මම කඩේට ගිහිල්ලා පුතේ 3ක් ණයට අරගෙන. එහෙනම් කලින් ණය 8යි දැන් ණය 3යි ඔක්කොම ණය 11යි. ණය කියන්නේ පුතේ දිශාව ඍණ. එහෙනම් ඍණ දැම්මා ඍණ 11යි කියලා දැම්මා. එහෙනම් මම කඩේට ණය 11ක් තියෙනවා. හරි. ඊළඟ එක බලන්න මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කලින් වගේම මොකද්ද වෙලා තියෙන්නේ? කියවන විදිහ බලමු. ඍණ 8 එකතු කිරීම 3. මෙයාම කියවන්නේ ඍණ 8 එකතු කිරීම 3. හරි. ඇයි පුතේ? මෙයා ඍණ 8 කියලා කියන්නේ ඍණ 8ට ඉස්සරහෙන් තව කවුරුවක්වත් ඉලක්කමක් නැහැ. ඒකෙන්ද මෙයා දිශාව. එහෙනම් මෙයාව කියවන්නේ ඍණ 8 කියලා. පුතේ 8යි 3යි මැද්දේ තමයි මේ ලකුණ තියෙන්නේ. එහෙනම් මෙයා ගණිත කර්මයක්. ඒකින්ද මෙයා එකතු කිරීම. එහෙනම් අපි කියවන්නේ ඍණ 8 එකතු කිරීම 3. අන්න කියවන විදිහ. දැන් අපි ගාන හදමු. ඍණ 8යි කියන්නේ කඩේට මම ණය වෙලා තිබුණ 8ක්. දැන් මෙයා අහගන්න මොකද්ද මම කරලා තියෙන්නේ? මුදලාලිට 3ක් දීලා. මුදලාලිට මම 3ක් දීලා. හරි? කඩේට ණය තිබුණ 8ක් මම කරේ මුදලාලිට 3ක් දුන්නා. නේ? මුදලාලිට 3ක් දුන්නා. මුදලාලිට 3ක් දුන්නට පස්සේ පුතේ මොකද වෙන්නේ? ණය 8න් 3ක් අයින් කරගන්න මුදලාලි. මෙයා රුපියල් 8ක් කඩේට ණය තියුණ 3ක් කපනවා. 3ක් කැපුවා පස්සේ තව කීයද පුතේ ණය අපි? තව පුතේ රුපියල් 5යි ණය. ඒ 5 ණයනේ. ඒ 5 ණය මේ 8ක් තිබුණා 3ක් දුන්නට පස්සේ ණය 8ක් තිබුණා 3ක් දුන්නට පස්සේ මුදලාලි කරන්නේ ණය පොතෙන් 3ක් කපනවා. එතකොට තව අපි දෙන්න තියෙන්නේ මුදලාලිට කීයද? තව රුපියල් 5යි දෙන්න තියෙන්නේ. කියන්නේ අපි ණය තව රුපියල් 5යි. එහෙනම් පුතේ ණය 5යි කියලා ලියන්නේ කොහොමද? ණය නම් ඍණ. එහෙනම් දැම්ම ඍණ ලකුණ 5 කියලා ලිව්වා. ඔන්න උත්තරේ. ණය නම් ඍණ දැම්ම 5 කියලා උත්තරේ ලිව්වා. ලේසි. හරි. බලන්න ඊළඟ ගාන. බිංදුවයි කියන්නේ පුතේ මං ගාව 7-5ක්වත් තිබිලා නැහැ. හරිද? 7-5ක්වත් තිබිලා නැහැ. මම කඩේට ගිහිල්ලා රුපියලක ටොෆියක් අරන්. දැන් රුපියලට ටොපි නැහැ. හරි. හරි. මොනවා හරි අරගෙන. හරි. රුපියලක්වත් තිබුණේ නැහැ මං ගාව. කීයක්වත්ම තිබුණේ නැහැ. මොකද කරේ කඩේට ගිහිල්ලා රුපියලක ණයට මොනවා හරි අරගෙන. ණයට අරන් තියෙන්නේ. පුතේ රුපියලක මොනවා හරි අරගත්තා නම් මොකද්ද වෙන්නේ? මම කඩේට දැන් ණයයි. නේ? කඩේට ණයයි. එහෙනම් පුතේ උත්තරේ මොකද්ද? කඩේට ණය තියෙන එක. ණය කියන්නේ ඍණ. එහෙනම් උත්තරේ ඍණ එකයි. ලේසියිනේ. රුපියල් කීයක්වත් තියුන්නේ මං ගාව. කීයක්වත් නැතුව කඩේට ගියේ. මොකද කරේ? අඩු කරා ගත්තා ණයට රුපියලේ මොනවා හරි ගත්තා. මොකද උනේ? අන්න දැන් මම දන්නවා මම කඩේට ණය එකයි කියලා. කඩේට රුපියලක් නැහැ. අන්න රුපියලක් නැහැයි කියලා ලිව්වා. පැහැදිලි? ඊළඟට මේක. මගේ අතේ පුතේ 7-5ක්වත් නැතුව ඔන්න හිටියා. ඔන්න මොකද වෙලා තියෙන්නේ? රුපියලක් හම්බෙලා. මේ ධන එකයි කියන්නේ මොනවද පුතේ? මට ලැබිලා. රුපියලක් මට ලැබිලා. අන්න පුතේ. කීයක්වත් මං ගාව තියුන්නේ රුපියලක් මට ලැබිලා. උත්තරේ කීයද? උත්තරේ 1යි. 1යි කියන්නේ පුතේ දැන් මං ගාව රුපියලක් තියෙනවා. මං ගාව තියෙනේම ධනනේ. ඒකේ හින ධන 1යි කියලා ලියන්නත් පුළුවන්. හරි. පැහැදිලි. ඔන්න අපි උදාහරණ 6ක් කතා කරා. අන්තිම උදාහරණ දෙක බලමු. හරි. දැන් ඔයාලට පැහැදිලි කොච්චර ලේසිද කියලා මේ පාඩම මේ සංකල්පය පාවිච්චි කරලා පුතේ අපිට ලේසියෙන්ම ගණන් තේරුම් ගන්න පුළුවන්. ඒකයි මම මේක ඔයාලට මේක කියලා දුන්නේ මේ විදිහට කවුරුවක්වත් කරන්න නැතුව ඇති. හරිද? මේක ඉගෙන ගන්න සදිශ සංඛ්‍යා හොඳට ඔලුවට දාගන්න පුළුවන් මේ ක්‍රමේ. හරි. බලන්න 3 මෙයාව කියවන්නේ කොහොමද? 3 අඩු කිරීම 8. වැරද්දක් වුණා මට. කොහොමද මෙයාව කියවන්නේ? ඍණ 8 එකතු කිරීම ධන ඍණ 8 එකතු කිරීම 3. මෙයාව කියවන්නේ කොහොමද? බිංදුව අඩු කිරීම 1. ඔන්න කියවන විදිහ චුට්ටක් මට අමතක වුණා කියන්න. බිංදුව අඩු කිරීම 1. බිංදුව අඩු කිරීම 1. මෙයා බිංදුව එකතු කිරීම 1. එහෙමයි කියවන්නේ. හරි. කියවන විදිහ චුට්ටක් බලන්න. ඉස්සෙල්ලා ගාන කියවන්න. කියවල ඉවරලා කතාව ගානට දාන්න. හරි. කතාව ගානට දාන්න. ඉස්සෙල්ලා කියවන්න. ඊට පස්සේ කතාව ගානට දාන්න. 3 අඩු කිරීම 8. ඇයි පුතේ මෙයා අඩු කිරීම වෙන්නේ? මෙයා ඉන්නේ 3යි 8යි මැද්දේ. හරි? 3යි 8යි මැද්දේ ඉන්න හින්දා තමයි අඩු කිරීම වෙන්නේ. හරි. දැන් අපි අර කතාව දාමු. කොහොමද? 3 කියන්නේ මොකද්ද? නිකම්ම 3 කියන්නේ මොකද්ද? අපි දන්නෝ දිශාවක් නැතුව ඉලක්කමක් ලියලා තිනවා නම් ඒ පුතේ ධන. එහෙනම් ධන 3යි. ඉන්නා බංගාව රුපියල් 3ක් තිවිලා.
මන් ළඟ ඇති මුදල් රුපියල් 3ක් මං ගාව තිබිලා. මොකද වෙලා තියෙන්නේ ඊට පස්සේ? මොකද වෙලා තියෙන්නේ? මම කඩේට ගිහිල්ලා පුතේ කීයක බඩු අරගෙනද? මම රුපියල් 8ක බඩු අරගෙන. 8ක බඩු අරන්. හරිද? 3යි තිබිලා තියෙන්නේ. 3යි තිබිලා තියෙන්නේ 8ක බඩු අරගෙන. මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. පුතේ රුපියල් 3ක් අතේ තියාගෙන ගිහිල්ලා 8ක බඩු ගත්තයින් පස්සේ මොකෝ කරන්නේ? මුදලාලි ණය පොතේ ලියා ගන්නවා. අපි ටිකක් ණයට අරන් තියෙන. ටිකක් සල්ලි දීලා අරගෙන ටිකක් ණයට අරගෙන. ඔන්න 3ක් අරන් ගියා 8ක බඩු අරගෙන. පුතේ 8ක බඩු ගත්තට පස්සේ අපි ගාව 3ක් තියුණානේ. අපි එහෙනම් 3ක් ගෙවන මුදලාලිට. ඔන්න 3ක් ගෙවලා බඩු ටිකක් ගත්ත 3ක. හරිද? ඔක්කොම අපි අරගෙන 8ක්. එහෙනම් 3ක් රුපියල් 3යි කඩේට ගෙනියන්නේ රුපියල් 8ක බඩු අරගෙන. එහෙනම් පුතේ අපි කීයක් ණය වෙලාද? ඔන්න 8ක බඩු ගත්තට අපි 3ක් ගෙවලා. එහෙනම් තව කීයද ණය? 8ක බඩු ගත්තට 3ක් ගෙව්වනම් පුතේ ණය කීයද? තව රුපියල් 5යි ණය. එහෙනම් ණය කියලා කියන්නේ ඍණ. එහෙනම් උත්තරේ 5යි කියලා දැම්මා. හරි. පුතේ ණය කියන උත්තරේ ආවොතින් මතක තියාගන්න අනිවාර්යෙන්ම ඍණ ලකුණ දාන්න. හරි. හැබැයි පුතේ නිකම්ම ණය කියන උත්තරයක් නැතුව ණය කියලා වචනයක් නැතුව උත්තරය ආවොතින් ධන දාලා ලියන්නත් පුළුවන් මේ වගේ ධන නොදා ලියන්නත් පුළුවන් මේ ධන 5 කියලා ලියන්නත් පුළුවන් ඍණ 5 කියලා ලියන්නත් පුළුවන් මේ ධන 5 කියලා ලියන්නත් පුළුවන් නිකම්ම 5 කියලා ලියන්නත් පුළුවන් පැහැදිලිනේ මේ ධන 11 කියලා ලියන්නත් පුළුවන් නිකම්ම 11 කියලා ලියන්නත් පුළුවන් හැබැයි පුතේ ණය කියන වචනේ උත්තරේට આવොතින් අනිවාර්යෙන් ඍණ ලකුණ උත්තරේට දාන්න ඕන. හරි ඍණ ලකුණ උත්තරේට දාන්න ඕන. දැන් මෙයා පැහැදිලි මොකද්ද වෙලා තියෙන්නේ? රුපියල් 3ක් කඩේට අරන් ගියා 8ක බඩු අරගෙන. පුතේ 8ක බඩු ගත්තට අපි 3ක් දීලානේ. තව ණය තියෙන්නේ කීයද? ණය තියෙන්නේ තව ගෙවන්න තියෙන්නේ අපට 5යි. එහෙනම් ගෙවන්න 5ක් තියෙනවා. ගෙවීමට ඇති මුදල් 5ක් තියෙනවා කියන්නේ ණය 5ක් තියෙනවා. එහෙනම් ණය කියන්නේ ඍණ 5යි උත්තරේ. අන්තිම ගාන බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ බලන්න. ඍණ 3යි කියලා තියෙනවා. ගාන කියවමු අපි ඉස්සෙල්ලා. ඍණ 3 එකතු කිරීම 8. පුතේ ඇයි මෙයා ඍණ 3 උනේ? ඍණ ලකුණට ඉස්සරහෙන් තව ඉලක්කමක් කවුරුවක්වත් නැහැ. මේ ඒකින්ද මෙයා දිශාව. එහෙනම් මෙයාව කියවන්නේ ඍණ 3 කියලා. මෙයා මොකද්ද පුතේ? මේ ඇවිල්ලා ධන නෙවෙයි. මෙයා මොකද්ද? එකතු කිරීම. මෙයා ධන නෙවෙයි මෙයා එකතු කිරීම. ඇයි පුතේ මෙයා එකතු කිරීම වෙන්නේ? 3යි 8යි අතර මැද්දේ තමයි මෙයා ඉන්නේ. ඒකින්ද මෙයා ගණිත කර්මයක්. ඒකින්ද මේ ඉන්නේ කවුද? එකතු කිරීම. හරි. එහෙනම් දැන් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. ඔන්න. ඍණ 3යි කියන්නේ පුතේ ණය 3ක් තිබිලා කඩේට. මොකද්ද තිබිලා තියෙන්නේ? කඩේට රුපියල් 3ක් ණය තිබිලා. කඩේට රුපියල් 3ක් ණය තිබුණාට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? මොකද්ද කරලා තියෙන්නේ? රුපියල් 8ක්ම ගිහින් දීලා මුදලාලිට. දැන් පුතේ මුදලාලි 8ම තියාගන්නවද? නෑ 8ම තියාගන්නේ. 3යිනේ ණය තිබිලා තියෙන්නේ. 8ක්ම ගිහින් දුන්නට පස්සේ මුදලාලි 8ම තියාගන්නේ අපේ ණය ටික විතරක් ණය සල්ලි විතරක් තියාගෙන ඉතුරු ටික අපට දෙනවා. නේද පුතේ? රුපියල් 3ක් ණය තිබුණා. 8ක්ම මම ගිහින් දුන්නා. මොකද කරන්නේ මුදලාලි ණය වලට අදාළ මුදල විතරක් තියාගෙන ඉතුරු සල්ලි මට ආයෙම දෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? මම 8ක් දුන්නට පුතේ මුදලාලි තියාගන්නේ 3යි. ඇයි මුදලාලිට මම ණය වෙලා තියෙන්නේ 3යිනේ. එහෙනම් මුදලාලිට මම 8ක් දුන්නට මුදලාලි 3යි තියාගන්නේ. ඉතුරු සල්ලි ටික මට දෙනවා. පුතේ මම 8ක් දුන්නම 3ක් තියාගන්නවා නම් මට ආයි ඉතුරු කීයක් හම්බ වෙනවද? ඉතුරු හම්බෙන්නේ කීයද? ඉතුරු මට හම්බ වෙනවා 5ක්. පුතේ මට ලැබෙන ඉතිරි මුදල් වලට අදාළ ලකුණ මොකද්ද? ධන. ලැබෙන ඉතිරි මුදල් වලට අදාළ ලකුණ ධන. එහෙනම් පුතේ ධන 5යි. මට 5 කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ධන 5යි කියලා ලියන්නත් පුළුවන්. ඔන්න ඔහොමයි ගාන හැදෙන්නේ. ඉස්සෙල්ලා බලන්න ඔයාලා කියවන ආකාරය නිකන් මෙයාව කියවන්නේ 8 අඩු කිරීම 3. මෙයාව 8 එකතු කිරීම 3. මෙයා ඍණ 8 අඩු කිරීම 3. මෙයා ඍණ 8 එකතු කිරීම 3. මෙයා බිංදුව අඩු කිරීම 1. මෙයා බිංදුව එකතු කිරීම 1. 3 අඩු කිරීම 8. මෙයා ඍණ 3 එකතු කිරීම 8. හරි. කතාව ඇප්ලයි කරනකොට මොකද කරන්නේ? මේ දෙවෙනි ඉලක්කම නිතරම අතින් වහගන්න. බලන්න මේ මෙයාව කියවන්නේ කොහොමද? 8ක් මං ගාව තිබුණා. ධන 8යිනේ තියෙන්නේ. එහෙනම් ධන 8ක් මං ගාව තිබුණා. මොකද වෙලා තියෙන්නේ? 3ක බඩු අරගෙන. 8ක් තිබිලා 3ක බඩු ගත්තම ඉතුරු කීයද පුතේ හම්බෙන්නේ? ඉතුරු හම්බෙන්නේ 5යි. අන්න පුතේ. එහෙනම් ඉතුරු 5යි කියලා මට ඒක ලැබෙන මුදල්නේ. ඉතිරි මුදල් මට ලැබෙන මුදල්.
එහෙනම් පුතේ 5 කියලා ලියන්නත් පුළුවන්. ධන 5 කියලා ලියන්නත් පුළුවන්. හැබැයි ණය මුදලක් ආවොතින් අනිවාර්යෙන් ඒක ලියන්න ඕන ඍණ 5යි කියලා. හරි බලන්න මේක. මේක බලන්න මොකද උනේ 3ක් මම කඩේට ගෙනිච්චා 8ක බඩු අරගත්තා. 3ක් කඩේට ගෙනහිල්ලා 8ක දේවල් අරගෙන. මම පුතේ 3ක් මම රුපියල් 8ක දේවල් කඩෙන් ගත්තට මම 3ක් ගෙවලා. එහෙනම් තව කීයද ගෙවන්න තියෙන්නේ? තව ගෙවීමට තියෙන්නේ කීයද? 5යි. ගෙවීමට කියන වචනෙට දාලා මොකද්ද? දිශාව ඍණ. ගෙවීමට කියන්නේ එකේ තේරුම ඍණ. එහෙනම් ඍණ දැම්ම 5ක් ගෙවන්න දෙනවා. 5 ඉලක්කම දැම්ම. මෙයා බලන්න ආයි පාරක්. කොහොමද මෙයා කරන්නේ? ඍණ 3යි කියලා කියන්නේ මොකද්ද? කඩේට ණය 3ක් තිබිලා තියෙනවා. කලින් ණය වෙලම්ම 3ක්. මොකද කරලා තියෙන්නේ? මුදලාලිට මම 8ක් ගිහින් දීලා. මුදලාලි 8ම තියාගන්නේ ණය වලට අදාළ සල්ලි ටික විතරක් තියාගෙන ඉතුරු ටික දෙනවා මට. මම ණය වෙලා තියුනේ 3යි. එහෙනම් මුදලාලි මම දුන්න 8න් 3යි තියාගන්න. ඉතුරු සල්ලි ටික මට දෙනවා. ඉතුරු සල්ලි නේවා. ඉතුරු මුදල් කියන එකට ලකුණ මොකද්ද? ධන. එහෙනම් ධන දැම්මා. කීයක් ඉතුරු හම්බ වෙනවද මට? 5ක් හම්බ වෙනවා. 5 දැම්මා. හරි. ඔයාලට චුට්ටක් හරි වෙනසකට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් මෙන්න මේ ගැටලුව විතරයි. බලන්න මේකේ. මොකද දෙන්නම පුතේ මේ එකම ලකුණ වගේ තමයි පේන්නේ. කියවන්නේ ඍණ 8 අඩු කිරීම 3 කියලා. කොහොමද ගාන හදාගන්නේ අපි? ඍණ 8 කියන්නේ ණය 8ක් තිබුණා කඩේට. මම මෙයාව වහගත්තා දැන්. මේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ? ආයෙමත් කඩේට ණය වෙලා පුතේ 3ක්. කලින් ණය 8ක් තිබිලා ණය වෙලා 3ක්. කලින් ණය 8යි දැන් ණය 3යි ඔක්කොම ණය. ඔක්කොම ණයනේ පුතේ. ණය එතකොට කලින් ණය 8ක් තිබුණා දැනුත් ණය 3ක් තියෙනවා. එහෙනම් ඔක්කොම ණය කීයද? 8යි 3යි 11යි. ණයම පුතේ 11ක් තියෙනවා. එහෙනම් ණය 11යි කියලා ලියන්නේ. ණය කියන්නේ ඍණ. දැම්ම ඍණ ලකුණ 11 දැම්ම. අන්න ණය කියන වචනේ ආවතින් නැත්තම් ගෙවීමට ඇති මුදල් කියලා ආවතින් අනිවාර්යෙන් ඍණ ලකුණ දාන්න. ඉතිරි මුදල් හෝ මට ලැබෙන මුදල් හෝ මන් ළඟ ඇති මුදල් කියලා උත්තරයක් ආවතින් එයාට ධන දාලා ලියන්නත් පුළුවන් නැත්තම් නොදා ලියන්නත් පුළුවන් උත්තරේ. මං හිතනවා ඔයාලට සම්පූර්ණ පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් දැන් වැටහෙන්න ඇති කියලා. මේ තියෙන මූලිකම කොටස. හරිද? සදිශ සංඛ්‍යා එකතු කිරීම හා අඩු කිරීම මූලිකම කොටස මේ තියෙන්නේ. අපි ඊළඟට බලමු වරහන් සහිත සදිශ සංඛ්‍යා එකතු කිරීම හා අඩු කිරීම කොහොමද කරන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු.